තවත් අලුත් ලස්සන මායාකාරී දවසක ආරම්භයක්. ඔයාලා විශ්වාස කරනවද? මේ අහස කිසිම එඩිට් එකක් නැතුවයි මේ තියෙන්නේ. ඇත්තටම අද අහස පුදුම තරම් ලස්සනයි. අපේ ගෙදර වට වෙලා තියෙන්නේ වෙල්යායකිනුයි වැවකිනුයිනේ. ඉතින් එළියට බහපු ගමම මුලින්ම පේන්නේ හරිම ලස්සන වෙල්යාය. ඉතින් වෙලේ වීඩියෝ එකක් දාගන්න යනකොට මෙන්න මේ දෙන්න නම් මගෙත් එක්ක එන්න අමතක කරන්නෙම නැහැ. අද ඉතින් මගිනිවාඩු දවස වුණාට මගේ හබ්බියට අද වැඩ. ඉතින් ඒ නිසා මම අද උදෙන්ම නැගිටලා කෑම හදන්න තමයි ලෑස්ති වුණේ. අද වැඩි දෙයක් නම් හදාගත්තේ නැහැ. බිත්තර බැදුමකුයි පරිප්පුයි තව සලාදෙකුයි තමයි මම හදාගත්තේ. මම ඉතින් පුංචි බිස්නස් එකකුත් කරනවනේ. බිස්නස් එකේ වැඩ හැමදාම කරන නිසා අද මම වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කරන්න මම තීරණය කරා. ඉතින් ගොඩක් කාලෙකට කලින් ගෙනත් තිබ්බ ගවුම් රෙද්දකින් අද මම මට ගවුමක් මහගන්න තමයි මේ හදන්නේ. මං තාමත් ගෙනත් දෙන ඇඳුම් වල රෙද්දේ ඇඳලා තමයි ඇඳුම කපන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ වුණාට මම තීරණය කරා දැන් ඉතින් බිස්නස් එකේ ඕඩර්ස් ටික ටික වැඩි වෙන නිසා ඒවට හැමෝගෙම සයිස් වලට හරියන්න එක එක සයිස් වලට බ්ලොක් කපාගෙන තියා ගන්නවා කියලා. අද නම් ඉතින් මට ඒ වැඩේ කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම මට මහගත්ත ගවුම. ඉතින් මේ තියෙන්නේ මගේ බිස්නස් එකේ අද මට ලැබිච්ච පුංචි මුදලක්. ඉතින් බලන්නකො හවස් වෙනකොට අපේ කිරියම්මා රසම රස දොඩොල් එකක් හදන්න පටන් ගත්තා. ඒක ඉතින් පදම නම් දැන් හරිම ගානට ඇවිල්ලා තමයි තියෙන්නේ. කිරියම්මා ඉතින් මේ මහන්සියෙන් හදන රසම රස දොඩොල් එක තමයි මේ. එයා දොඩොල් හදන අතරේ මෙන්න මෙයා රසම රස කේක් එකක් හදනවලු. මේ ඉතින් ඉන්නේ මගේ චෝටි මල්ලි. මෙයා මෙහෙම මඩ අනනකොට අනේ වන්ද මට නම් ඒ දිහා බලන් ඉන්නම බෑ. මටත් හිතෙන්නෙම එතෙන් ගිහින් මඩ ටිකක් කනන්න. අද උදේ වගේම හවසත් හරිම ලස්සනයි. හිමින් හමන හුළඟයි ලස්සන ලාපාට අවුරල්ලයි. අනේ මන්ද අද පරිසරය මාරම ලස්සනයි. ඉතින් මටත් හිතුණා නිවාඩු දවසේ අද මෙයාගේ මේ කේක් එකේ වැඩට පොඩ්ඩක් විතර උදව් කරලා මල් පැලවල පුංචි පුංචි වැඩ ටිකක් කරන්න ඕනේ කියලා. මල් පැල හිටවනවා කියන්නේ නම් ඉතින් මම මාරේ මාසාවෙන් කරන වැඩක්. කොරෝනා කාලේ අපේ කැම්පස් වහලා තිබුණානේ. ඉතින් ඒ කාලේ තමයි මට මේ මල් පිස්සුව හොඳටම ආවේ. අම්මත් එක්ක යන හැම තැනකින්ම මල් පැලයක් අරන් එන්න නම් මම අමතක කරේම නැහැ. මේගොල්ලෝ නම් ඉතින් හෙට උදෙන්ම පිපෙන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉස්කෝලේ යන දවස්වල නම් මට මල් හිටවන්න තරම් ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. මොකද පාඩම් කරනවා, පන්ති යනවා, එක්සෑම් කරනවා, ඒවට පාඩම් කරනවා. ඉතින් ඒවත් එක්ක මල් පැල දිහා බලන්නවත් මට වෙලාවක් නම් තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් කොරෝනා නිසා පුංචි නිදහසක් හම්බුණා. ඒ ලැබිච්ච නිදහසෙන් ඉතින් මම ගොඩක් දේවල් කරන්න පුරුදු වුණා. ඉස්සර අපේ ගෙදර මිදුලේ ලොකු අඹ ගහක් තිබුණා. ඉතින් මේ අඹ ගහ යට තමයි මම බුද්ධි කොටියයි පොල්ලෑර මුත්තවයි තියලා මල් පහන් පූජා කරේ. අපේ ගෙදර පහන තිබ්බහම අපේ වැවට හරිම ලස්සනට පහන පේනවා හවස් වෙනකොට. ඉතින් අඹ ගහ කැපුවට පස්සේ නම් බුදු කොටිය අපේ ගේ ඇතුලෙන් හදාගත්තා. හැබැයි පොල්ලෑර මුත්තව තියන්න මට හරියට තැනක් තිබුණේ නැහැ. ඉතින් මං කොහොම හරි අපේ ලොකු මාලිට කියලා පුල්ලෑර මුත්තව තියන්න තැනක් නම් හදාගත්තා. එයාත් ඉතින් චූටිනේ එතකොට ඒ වුණාට එයාට පුළුවන් විදිහට මට එතන හදලා දුන්නා. ඒ වගේම පුල්ලෑර මුත්තවත් හදලා දුන්නේ අපේ ලොකු මල්ලිම තමයි මට. මම පුංචි කාලේ ඉඳන්ම අදහන්න පටන් ගත්ත දෙවි කෙනෙක් තමයි පුල්ලෑර මුත්තා කියන්නේ. මේ ලොකු අම්මා තමයි පුල්ලෑර මුත්තට වඳින්න මට පුරුදු කරේ. මට ඉස්සර හොඳටම මතකයි මං චූටි කාලේ ඒ කියන්නේ මොන්ටිසෝරි යන්නත් කලින්ද මන්දා අපේ අයියා ලොකු තාත්තගේ අයියා ආමි එකේ හිටියේ. එතකොට ඒ දවස්වල ගොඩක් ලොකුවට යුද්ධ ගියාලුනේ. ඒ කියන්නේ අපි අවුරුදු
මට අවුරුදු 6ක් 7ක් විතර තියෙන්න ඇති එතකොට. මට මතකයි ලොකෝම මට කියනවා පුල්ලෑර මුත්තට කියන්න ලොකෝ අයව ආරක්ෂා කරලා දෙන්න කියලා. ඉතින් මම පුල්ලෑර මුත්තට ගිහිල්ලා ඒ විදිහටම කියනවා. මම බුදුහාමුදුරුවෝ අදහනවා වගේම මම මුලින්ම අදහන්න පටන් ගත්තා. ඉතින් ඒ කාලේ ඉඳන්ම මට මතක පුල්ලෑර මුත්තව තමයි. ඉතින් එදා ඉඳන් අද වෙනකම්ම මම පුල්ලෑර මුත්තව නම් අදහන්න අමතක කරන්නෙම නෑ. මගේ හැම දුකක්ම සතුටක්ම හැම ජයග්‍රහණයක්ම හැම විභාගයක්ම ඊට කලින් මම පුල්ලෑර මුත්තට කියලා තමයි ඒ හැම වැඩක්ම කරන්න පටන් ගන්නෙ. ඉතින් ඔන්න මම මගේ මල් පැලවලට ඔය විදිහට වතුර ටිකකුත් දැම්මා. අද දවසත් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගෙවුනේ. ඉතින් ආයෙම අලුත් දවසකින් වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.